ඉතින් ඔන්න Steam මැෂින් එක ලෝන්ච් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද මේ Steam මැෂින් එක කියලා කියන්නේ? ඉතින් මේක කන්සෝල් එකක්. හැබැයි ඔයාලට PC එකක් විදිහට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක PC එකක් විදිහට කීබෝඩ් එකක් mouse එකක් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කන්ට්‍රෝල් එකක් කරා ඔයාලට මේක කන්සෝල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේක ඔපරේටින් සිස්ටම් එක විදිහට රන් වෙන්නේ Steam OS එක. ඒ කියන්නේ Linux based system එකක්. එතකොට අපිට මොනවාද මේක play කරන්න පුළුවන් games. ඉතින් ගොඩක් Windows game මේක play කරන්න පුළුවන්. ඉතින් මේක natively support කරන්නේ Linux වලට support කරන games. හැබැයි ඔයාලට මේගොල්ලන්ගේ technology එකක් තියෙනවා Proton කියලා. ඉතින් මේ technology කරා ඔයාලට පුළුවන් ඔයාගේ Windows game මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව smooth play කරගන්න. ඉතින් ඔයා දන්නවා නම් Steam Deck එකේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ technology එක. ඉතින් මේකේ වාසිය තියෙන්නේ මේකේ Windows නෙමෙයි රන් වෙන්නේ. ඉතින් Windows වල තියෙන බර මේකේ නෑ. ඉතින් මේක lightweight OS එකක්. ඒ හින්දා ඔයාලට games වලට හොඳ performance එකක් මේකේ ගන්න පුළුවන්. ඉතින් මේකේ ගණන් announce කරලා තියෙන්නේ මෙන්න මේ ගාන base version එක 512GB version එක. ඒ වගේම මේකේ 2TB version එකක් තියෙනවා. ඒක මෙන්න මේ ගාන තමයි වෙන්නේ. ඉතින් මේ දෙකම control එක නැතුව. ඉතින් control එක ඔයාලට වෙනම ගන්න ඕනේ. එහෙම නැත්නම් control එක වෙනම ගන්නවා නම් මෙන්න මේ ගාන වෙනවා. ඉතින් ඔයා මොකද මේක ගැන හිතන්නේ? ඉතින් games play කරන්න console එකක් ගන්නවද නැත්නම් PC එකක් වෙනම හදනවද? එහෙම නැත්නම් මේ Steam machine කියන එක පාවිච්චි කරලා බලනවද? ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස් දාගෙන යන්න.